එක්ස්ප්ලෝරා අපි ටීම් එක සුන්දර රාත්‍රියක තවත් ලස්සන පැත්තක් ඔබට පෙන්වන්නයි සූදානම්. මොකද්ද සද්දයක් එනවනේ? මොකක්ද මේ මොකද්ද සද්ද? පොඩ ටෝච් එක ගන්නකො බලන්න පොඩ ටෝච් එක අර පැත්තට අල්ලන්නේ. හරියට අල්ලන්න බලන්න. සද්දේ ඇහෙන පැත්ත බලන්න. පේන්නේ නැහැ කිසි දෙයක්. අන්න හරකෙක් කොයිනේ? හරකෙක් නේ? යන් එන්න බලන්න පොඩ වෙන්න. ආර්පස් අර ඡායාව ගිය අර එතන ටෝච් එක ගලවන්න පේන්නේ නැහැ කිසි දෙයක්. මේ කැලෑව නිසා පොඩක් හිමීට යන්න ඕනේ. කැලෑව සම් මේ මොකද්ද දන්නේ නැත් තැනක්. පොඩ අන්න දුවන ඒ අන්න තාසුණා පොඩකින් පේන්නේ කොයිද මේ මෙලෝදිය පේන්නේ පොඩ අන්න අර ඡායාව නේද අප්පසිරි පොඩින් අර වත්ත බා පොඩකින් මේ අස්සේ රිංගල යන්න ඕනේ මේ කැලෑව ලේසිනේ අර මොකද්ද ඡායාවක් තියෙනව නේද ඡායා බලන්න හිමීට යන්න අන්න පේන්නේ නැහැ කිසි දෙයක් පොඩකින් මේ හිමීට යන්න කැලෑව අප දන්නේ තින්දා අපිට වෙන්න ඕනේ මේ උල්ලනම් මනන් තියෙනවා මේ පේන්නේ නැහැ කිසි දෙයක් ටෝච් එක පොඩක් තදින් අර පැත්තට අල්ලන්න බලන්න මේ හිමීට මෙතන බැස්සා බලන්න අප්‍රසි මොකද කරන්නේ ඈ කවුද මොකද්ද තම පිස්සුවයි මෙහෙන්ද මෙහෙ මද්දු එහෙම ගහලා තියෙන පරයලා යන්න ඔයාලා කොහෙද මේ රෑ කැරේ ඉතින් කවුරු ඉන්නේ අපි හිතුවේ සතෙක් කියලා යනෝ යන්න ඔගුල අපිට පාඩු වැඩක් කරන්න දීලා යනෝ යන්න කියන්නේ මේ මහරෑ කැලේ රින් කරනවද මිනිස්සු ඒක නේ නෝ ඔයා මාරපරක් නේ මාරපරක් අපිට කියන්නේ අපි මේ වැඩක් කරගන්න ආවම හරි වැඩේශේ ඒක හරි එහෙම එකක් වෙන්න ඕනේ නැහැ ඉතින් ඔයා මේ ආයේ මේ සතෙක් කියලා ඔව් මම මේ මදු ගහන්න එන්නේ මෙතන තමුසලා එන්න එපා මේවට අවුවේ මේ කැලේ මදු ගහනවද මේ මහරෑ මේ මිනිස්සු ඒක තමුසලා නෑ යනෝක යන්න ඕයි ඔගුල හරි ඔයා ඒක කරගන්න හරි අපි හිතුවේ සතෙක් කියලා හරි දැන් යනෝ යන්න වදනෝදි අපිත් මේ එළිය ඔයා මොකද්ද වෙන්න ඕනේ කියන්නේ ආත්තෝ මේ ගම් මේ කතන්දර දාගන්න ඔයාට එන්න එපා නෑ මේ වැඩක් කරන නිසා අපි යන්නේ මේ වැඩක් කරන ගමන් තමයි ආවේ අපි දන්නේ මේ ඔයා මේක කියලා අපි හිතුවේ සතෙක් කියලා. ඉතින් අයිවා දිව්වේ අපි දැන් එනකොට. පාඩු යනවද මං වැඩක් කරගෙන හිටියේ අපි එනකොට දිව්වේ අයිවා. උඹලා ආසයිද බං මදු වලට අහුවෙන්න හරි වැඩේ ෂේප්. හරි. බලලා යන්න හරි වැඩේ ෂේප්. හරි. මේ මිනිස්සු මාර මිනිස්සුනේ අප්පා මේ. ඒක දිව්වේ මොකටද මොනවා කියලා වැඩක් නෑ මේ ආයේ මේ කැත කැවේ වැඩක් කරේ. කියලා වැඩක් නෑ අපි එක වීඩියෝ එකක් කරලා මේ කැලයක් මැදින් තමයි ආවේ. එනකොට ඉතින් මේ හදිස්සියේ ඔය වාහනේ සැහැල්ලුවටයි අපේ සැහැල්ලුවටයි පොඩ්ඩක් තැනක නතර වුණා. ඒ නතර වෙනකොට අපි හිතුවේ මේ මොකක් හරි සතෙක් හරි මොන හරි කියලා තමයි අපි මේ දැක්කේ. ඉතින් අපි මේක ඉතින් අපි කණ්ඩායමක් නිසා අපි චුට්ටක් මේක ඉස්සරහට බලන්න ගියා. ඇතන සතෙක් දැක්කනම් මේක දකින්න පුළුවන් එක හරි ලස්සන දෙයක් නේ. අපි හිතුවේ ඌරෙක් හරි මොන හරි මොකක් හරි කියලා. නමුත් බලනකොට ඒකත් අහඹ සිදුවීමක්. අපි මේ එනකොට රැට පරිසරයේ මිනිස්සු ක්‍රියාත්මකයි. බලනකොට මන්දක් ගහපු ගෙනෙක්. ඉතින් සංවාදයක් ඇති වුණා. ඒ සංවාදේ මේකට දාන්න බෑ. ඉතින් අපි බොහොම අවසානයේ කතා කරලා සුහදව මේ ගමන ආවා. ඔන්න ඔහොමයි එක්ස්ප්ලෝරර් ටීම් එකට වෙච්චි අහඹු හොල්මන් හමුවීම උනේ. යා